ඉතින් ඔයාලා මෙන්න මේ පෝස්ට් එක දකින්න ඇති. PayPal ලංකාවට සපෝට් කියලා මැයි 15 වෙනිදායින් පස්සේ. ඒ කියන්නේ ලංකාවේ බැංකු කිහිපයකට PayPal හරහා සල්ලි ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ withdraw ලබා ගන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් නිවුස් වලත් යනවා මම දැක්කා හෙළකුරු වලින් ආවා. ඒ වගේ දේවල් කීපයක් මම දැක්කා. ඉතින් අපි බලමුද අද ඉඳලා අපි කොහොමද ලංකාවට ගැලපෙන විදියට නිවැරදිව PayPal account එකක් අපි හදාගන්න කියලා. ඉතින් කලින් ගොඩක් කට්ටිය කරේ පිලිපීන්ස් විදියට නැත්නම් මැලේසියා විදියට එක එක කන්ට්‍රීස් දාලානේ හැදුවේ. අද ඉඳලා පුළුවන් ලංකාවේ ෆෝන් නම්බර් එකක් දාලා ඔයාගේ ඇඩ්‍රස් දාලා ඔයාගේ රියල් ඩීටේල්ස් දාලා මේ විදියට account එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් ඔයාලා සර්ච් කරගන්න ඕනේ PayPal ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට paypal.com LK කියලා මේ විදියට වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන්. නැත්නම් මෙතන PayPal LK කියන එකට ගියාන් පස්සෙත් අපිට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවන් පස්සේ බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ සපෝට් කරන බැංකු ටික දැනට දාලා තියෙනවා. සම්පත් බැංක් එක, කමර්ෂල් බැංක් එක සහ බැංක් ඔෆ් සිලෝන් BOC බැංක් එක මේ වෙද්දී ලංකාවට PayPal ඒ කියන්නේ PayPal හරහා සල්ලි ගන්න අපිට මෙන්න මේ බැංක් තුන. ඒ කියන්නේ මේ බැංක් තුන අපිට ලින්ක් කරන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදියට step 1 step 3 step 4 step 5 කියලා අපිට බලා ගන්න පුළුවන්. සහ මේ විදියට විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව account එක create කරමු. ඉතින් මේ විදියට sign up කියන බටන් එක උඩ එක සැරයක් ක්ලික් කරගන්න. මෙතනදී පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය මත. ඒ කියන්නේ ඔයාට ඕනේ personal account එකක්ද එහෙම නැත්නම් business account එකක්ද කියලා. ඉතින් මම දැනට මෙතන business account එකක් හදන්නම් මගේ අවශ්‍යතාවය මත මෙතන මම business කියන එක select කරගන්නවා. ඊට පස්සේ මෙතන get start කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. හරි මේ විදිහට ඉතින් load වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් details ටික fill කරගෙන යන්න. ඉතින් මෙතන මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට දැන් ලංකාවේ ඔයාගේ details දීලා මෙතන fill කරගන්න පුළුවන් හින්දා ඔයාගේ real details මෙතන ලබා දෙන්න. ඉතින් මම මෙතන මගේ real details කියන්නේ මම account එකක් හදලා තියෙන හින්දා මේ වෙද්දිත් ඔයගොල්ලන්ට පෙන්නන්න account එකක් හදන හින්දා මම මෙතන මේ විදියට details ටිකක් ලබා දෙන්නම්. හරි මේ විදියට මම ලබා දෙනවා. ඊට පස්සේ මෙතන තව last name එක දෙන්න පුළුවන්. ඒකත් මම මේ විදියට එකක් දුන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක එන්ටර් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාගේ හරි මේ විද්දි වැඩ කරන ෆෝන් නම්බර් එකක් ඇතුළත් කරගන්න. හරි. ඊට පස්සේ මෙතන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරගන්න ඕනේ. මම මේ විදියට ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරගන්නවා. මෙතනත් ඔයාගේ වෙරිෆයි කරගන්න පුළුවන්, කන්ෆර්ම් කරගන්න පුළුවන් ඊමේල් එක සඳහන් කරගන්න. සහ මෙතන පාස්වර්ඩ් එකක් සඳහන් කරගන්න පුළුවන්. මම මේ විදියට පාස්වර්ඩ් එක සඳහන් කරගන්නවා. පාස්වර්ඩ් එක සඳහන් කරද්දී ඔයගොල්ලන්ට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම අංක 8ක් තියෙන්න ඕනේ සහ සිම්පල් කැපිටල් ඒ වගේම තමයි සිම්බල් පාවිච්චි වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ ටික් එක දාලා agree and create account කියන බටන් එක උඩ ක්ලික් කරගන්න පුළුවන්. හරි. just a second. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදියට මෙතන ඊමේල් එකට කෝඩ් එකක් එනවා. මෙන්න මේ විදියට අපිට කෝඩ් එක මෙතන ඇතුළත් කරගන්න පුළුවන්. අපි බලමු මෙතනට කෝඩ් එක ආවද කියලා. මේ විදියට බලා ගන්න පුළුවන් කෝඩ් එක මෙන්න මේ විදියට මට ලැබිලා තියෙනවා. ඉතින් 59.29.76 අපි ටයිප් කරගමු 59.29.76 මේ විදිහට සඳහන් කරලා සම්මිට් කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන් ඉන්න. මොකද ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. අපි කොහොමද නිවැරදිව මේ විදිහට account එකක් හදන්න කියලා. Activate your account is start using PayPal කියලා අපිට මේ විදිහට account එක active කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන let's go කියන බටන් එක උඩ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයගොල්ලෝ ඉන්ඩිවිජුවල් කියන එක තමයි ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් බිස්නස් ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට රෙජිස්ටර් බිස්නස් එකක් තියෙනවා නම් මේ විදිහට ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතන ඉන්ඩිවිජුවල් කියලා සිලෙක්ට් කරලා බිස්නස් ටයිප් එකත් ඉන්ඩිවිජුවල් කියලා සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ next කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් මෙතන first name එක ඊට පස්සේ last middle name එක last name එක සහ මෙතන birthday select කරගන්න ඕනේ. මම මෙතන birthday එක select කරගන්නම් මේ විදියට. ඊට පස්සේ මෙතන address line ටික select කරගන්න ඕනේ. හරි. මෙතන address line ටිකක් මම select කරගන්නම් මේ විදියට.
හරි හරි ඔයගොල්ලන්ට මෙතන දැන් පෝස්ටල් කෝඩ් කියලා එකක් ඇවිල්ලා ඇති ඒක ඔයගොල්ලෝ වැඩි ලොකුවට හිතන්න එපා මොකද්ද මේ පෝස්ටල් කෝඩ් කියලා අපි මේ විදියට සර්ච් කරගමු අනුරාධපුර පෝස්ටල් කෝඩ් කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදියට 50000 කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉන්න සිටි එක මෙතන ටයිප් කරලා පෝස්ටල් කෝඩ් කියලා ටයිප් කරලා මෙතන එන්ටර් කරාන් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට ඔයගොල්ලෝගේ පෝස්ටල් කෝඩ් එක බලා ගන්න පුළුවන්. මගේ මේ විදියට අනුරාධපුර 50000 කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතන 50000 කියලා මේ විදියට ටයිප් කරලා next කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඉතින් මෙතන confirm your address කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට අපිට recommend කරන එක සඳහන් කරගන්නත් පුළුවන් නැත්නම් ඔරිජිනල් එක කටුකෙලියාව ගල්කඩවල අනුරාධපුරනේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මගේ ඇත්තටම යූස් වෙන එක. එතකොට මම ඒක පාවිච්චි කරනවා නැත්නම් ගල්කඩවල කටුකෙලියාව අනුරාධපුර කියලා එකක් නෙවෙයි මගේ යූස් වෙන්නේ. ඒකෙන් මම මෙතන confirm කියන එක උඩ ක්ලික් කරගෙනවා. ඔයාගේ ගැලපෙන විදියට ඔයාලට ඒක හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාගේ බිස්නස් නේම් එකක් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන අපේ ලීගල් නේම් එකම පාවිච්චි කරන්න. සහ මෙතන US ඩොලර් කියන එක මෙතන අපි සඳහන් කරගන්න ඕනේ. මොකද අපි පාවිච්චි කරන US ඩොලර් හින්දා සහ මෙතන ප්‍රොඩක්ට් සර්විස් කියන එකෙන් අපිට සර්විස් අපිට මෙතන කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන සාමාන්‍යයෙන් දාන්නම් ක්ලෝතින් ස්ටෝර් එකක් කියලා. ඒක සාමාන්‍යයෙන් මට ලේසි හින්දා තමයි මේ විදියට දැම්මේ. ඒතකොට මොනවා ඩීටේල්ස් ආවොත් මට ඒක ෆිල් කරන්න පුළුවන් හින්දා සහ මෙතන මගේ ඇඩ්‍රස් එකම මෙතනට පාවිච්චි කරන්න කියලා තමයි දෙන්නේ. ඉතින් ඔයාලට බිස්නස් එකට වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා නම් මේ විදිහට දෙන්න පුළුවන්. ඒක ලොකුවට හිතන්න එපා. මෙතන මේ විදිහට ටික් එකක් දාගන්න. මම ඉස්සරහට කතා කරනවා තව වීඩියෝ එකකින් කොහොමද අපි පර්සනල් account එක නිවැරදිව හදාගන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය අර පාවිච්චි කරන බිස්නස් account හින්දා තමයි මම මේ විදිහට බිස්නස් account එකක් හදන විදිය කියලා දුන්නේ. හරි. ඉතින් මේ විදිහට account එක create කරගත්තාන් පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ආයි PayPal එකේ paypal.com ඇලිලා එහෙම ගියාන් පස්සේ මෙන්න මේ විදිහට අපිට අපේ site එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි dashboard එක තියෙන්නේ. අපි නිකමට වගේ link bank කියන එක උඩ click කරලා බලමු. තාම coming soon තියෙන හින්දා ඔයගොල්ලන්ට bank එක link කරගන්න බෑ. මෙතන මේ coming soon කියන ටික ඔයගොල්ලන්ට බලන්න available. හරි නැත්නම් මෙතන වෙනස් වෙලා තිබ්බොත් එහෙම ඔයගොල්ලන්ට account එකට ලේසියෙන්ම මෙන්න මේ බැංකු තුනෙන් ඕන එකක් ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන ඇඩ් කරගන්න විදිය මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන්. හරි තාම coming soon කියලා තියෙන. ඒ කියන්නේ දුන්නා කිව්වට තව දවස් සමහරට 7ක් වෙන්න පුළුවන්. සමහරට දවස් 14ක් වෙන්න පුළුවන්. ඒක හරියට මට ගෙස් කරලා කියන්න අමාරුයි. සමහරට දවස් 2-3ක් වෙන්න පුළුවන්. පැය 24ක් වෙන්නත් පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. විස්තර ටික අපිට මේ විදිහට ගියාන් පස්සේ අපේ account setting වලට යන්න පුළුවන් සහ personal setting තියෙනවා මේ විදිහට. ඒ ටික අපිට මේ විදිහට profile setting තියෙනවා. ඉතින් profile setting වලට ගියාන් පස්සේ ඔයගොල්ලන්ට ඒ අදාළ වෙනස්කම් ටික කරගන්න පුළුවන් සහ ඔයාගේ security වැඩි කරගන්න පුළුවන් two factor authenticator දාලා. ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මෙතනින් මෙන්න මේ විදිහට කරගැනීමේ හැකියාව තියෙනවා. හරි? මේ two factor authenticator ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ ඔයගොල්ලන්ට මම හිතනවා වැදගත් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එක. ඉතින් ගොඩක් කට්ටිය හොය හිටපු දෙයක් තමයි PayPal ලංකාවට ආවා. ඉතින් අපි හදද්දි මොන වගේ වෙනස්කම්ද කරන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය PayPal හදන්න දන්නවා. සහ වෙනස්කමක් කරන්න තිබ්බනම් ඔන්න මම සාමාන්‍යයෙන් PayPal හදන වීඩියෝ වලට කියලා දීලා තියෙන්නේ. මේ විදිහට PayPal එක හදාගත්ත කෙනා ලේසියෙන්ම ඔයගොල්ලන්ට withdraw ගන්න පුළුවන්. ඉතින් කලබල වෙන්න එපා. තාම ලංකාවට ඒ කියන්නේ withdraw ලබා දෙනවා කිව්වට coming soon කියලා තියෙන්නේ. පැය 24ක් හරි 48ක් හරි දවස් 7ක් දවස් 4ක් කියන්න බෑ ටයිම් එක. එහෙම වුණාන් පස්සේ මම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් පින් කරලා තියන්නම්. ඊට පස්සේ account එක හැදුවා නම් වඩා හොඳයි කියලා තමයි මම කියන්නේ. දැන් හැදුවත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තව මොනවා හරි අප්ඩේට් ආවිලා තිබ්බොත් ඒකත් මම කමෙන්ට් එකකින් දාලා තියන්නම්. එහෙනම් ඉතින් අපි තවත් අලුත් ඉතින් හැමෝම ගියගෙන හැමෝටම සුබ දවසක්. ජය වේවා.